සුබ උදෑසනක් සියලු දෙනාටම. අද ලෝක ළමා දිනය. ඉතින් මං හිතුවා මේ ලෝක ළමා දිනයේ දවසේ අපේ දරුවෝ ගැන පොඩ්ඩක් කතා කරත් හොඳයි කියලා. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට මම දරුවෝ දෙන්නෙක් එක්ක වැඩ කටයුතු කරද්දී බොහොම ඉවසීමෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි ඒගොල්ලොන්ට බැන වදින අවස්ථාවලුත් තියෙනවා. හැබැයි අපි පොඩ්ඩක් මේගොල්ලොන් ගැන හිතලා බැලුවොත් අපේ දරුවෝ එළියට එනකොටම එහෙම නැත්නම් උපතින්ම ෆෝන් එක ලැප්ටොප් එක ගැන කම්පියුටර් ගැන ඒගොල්ලෝ උපතින්ම යම්කිසි දැනුමක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බලන්න සමහර වෙලාවට ෆෝන් එකේ තියෙන සමහර ගේම්ස් අපි දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අරගෙන තප්පරේ යන්න කලින් ගේම් එක ප්ලේ කරන්න කොහොමද කියලා ඒගොල්ලෝ හොයා ගන්නවා. ඒක තමයි මේ දැන් අද වර්තමානයේ ඉන්න දරුවන්ගේ ස්වභාවය. ඉතින් අපි මේ දරුවොත් එක්ක ගනුදෙනු කරනකොට අපි ගොඩක් වෙලාවට දරුවන්ට කරන්නේ අනකරන එක. ඒ වගේම තමයි ඒගොල්ලෝන්ව අපි සංසන්දනය කරන එක. විශේෂයෙන්ම අපි ගෙදර දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් මල්ලි අයියා ඉන්නවා නම් අපි මල්ලිව අයියත් එක්ක සංසන්දනය කරනවා. අයියව මල්ලිත් එක්ක සංසන්දනය කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝන්ගේ පන්තියේ ඉස්කෝලේ යන දරුවෝ නම් ඒගොල්ලෝන්ගේ පන්තියේ ඉන්න දරුවොත් එක්ක අපි ඒගොල්ලෝම සංසන්දනය කරනවා. සංසන්දනය කරලා අපි මොකද කරන්නේ හැම වෙලේම ඒගොල්ලන්ට බනිනවා. ඔයා මෙයා වගේ නෙමෙයි, ඔයා මෙයා වගේ නෙමෙයි. ඔයාගේ ලකුණු මෙච්චරයි, අරයාගේ ලකුණු මෙච්චරයි කියලා අපි හැම වෙලේම දරුවන්ට බනිනවා. ඒක සමහර වෙලාවට මමත් කරනවා. ඉතින් එතකොට වෙන්නේ දරුවෝයි දෙමාපියෝයි අතර තියෙන සම්බන්ධතාවය ගිලිහිලා යනවා. ඊට පස්සේ දරුවෝ මොකද කරන්නේ? දෙමාපියන්ට වෛර කරනවා. ඒ වෛර කරන එක පෙරලා යා සමාජයටත් ලබා දෙනවා. සමහර වෙලාවට පන්ති ළමයි එක්ක වුණත් ඒ වෛරය බෙදා හරිනවා. ඉතින් මම යෝජනා කරනවා අපි මේ සංසන්දනය කරන එක නවත්තලා අපි දරුවෝ අගය කරමු. කරන්න ටිකක් අමාරුයි ප්‍රැක්ටිකලි නැහැ. හැබැයි අද හිතාගමු අපි දරුවන්ව සංසන්දනය කරන්න නැතුව අගය කරන්න ඕනේ කියලා. එතකොට ඔයා බලන්න අපි දරුවන්ට පොඩි කාලේ ඉඳලම කියලා දෙන්නේ මේ සංසන්දනය කිරීමයි බැනවැදීමයි එක හැම වෙලේම අපි කියන්නේ පුතේ පැන්සල අරගෙන ලියන්න. සංසන්දනය කිරීමේදී දරුවෝ පෙළඹෙන්නේ ලියන්න විතරයි. හැබැයි අපි මේ දරුවව අගය කරන්න පටන් ගත්තොත් හිතන්නකෝ ඔයා ලකුණු පේපරේට ලකුණු 40ක් ගන්නවා. කමන්නේ පුතේ. ඔයා ලකුණු 40ක් ගත්තා. ඔයා ගත්තේ 20ක් 30ක් නෙවෙයිනේ. ඔයා 40ක් ගත්තේ. ඔයා ඊළඟ සැරේ පේපරේට ලකුණු 50ක් ගන්න කියලා අපි ආව අගය කරනවා. එතකොට පැන්සලෙන් ලියන්න පටන් ගත්ත දරුවා මේ දරුවෝයි දෙමාපියෝ අතර සම්බන්ධය වැඩි වෙලා මේ අගය කිරීම වැඩි වෙලා එයාගේ යහපත් ක්‍රියාවලට අගය කිරීම දීලා එයාගේ අයහපත් ක්‍රියාවලට ආදරයෙන් එයාට පහදලා දීලා මේ දේ දිගටම කරගෙන ගියොත් දරුවෝ සහ දෙමාපියෝ දෙගොල්ලම අතර ඊළඟට වර්ධනය වෙන්නේ ආදරය. එතකොට යම් කිසි දවසක මේ පැන්සලෙන් ලියන්න කියලා දීපු දරුවා ඉදිරියේදී පැන්සලෙන් ලියන්න විතරක් නෙවෙයි බොහෝ දේවල් කරන්න පුළුවන් කියලා සමාජයට එහෙම නැත්නම් මේ සියලු දෙනාටම කියලා දේවි. ඒ නිසා මම යෝජනා කරනවා අපි කාර්යබහුලයි. අපි හැමෝම කාර්යබහුලයි. මම නම් ගෘහිණියක් වුණත් උදේ නැගිටපු වෙලේ ඉඳලම හවස අපි නිින්දට යනකම්ම හරිම කාර්යබහුලයි. අපි මේ දරුවෝ නිසාම තමයි කාර්යබහුල වෙන්නේ. හැබැයි මොහොතකට හිතලා බනින්න හදන වෙලාවේ චුට්ටක් හිතන්න. මම බනින්නේ මම යාව අගය කරනවා. හැම දරුවෙක්ගේම යහපත් ක්‍රියාවටම සමානුව අයහපත් ක්‍රියාවක් තියෙනවා. හැබැයි එයා පොඩ්ඩක් හරි හොඳ දෙයක් කරනවා. අන්න ඒක අගය කරන්න. මේ ලෝක ළමා දිනේ දවසේ පොඩ්ඩක් ඒක ගැන හිතන්න.